ආයිබෝවන් මම රුවන්වැල්ලේ සනිදු ස්ලිපර්ස් ආයතනය. අද මම පෙන්නන්නම් තනියෙන් ගේමක් ගහලා කොහොමද ලංකාවේ ඉහළටම යන ව්‍යාපාරිකයෙක් වෙන්නේ කියලා. තනියෙන් ගේමක් ගහනවා නම් මගේ අතේ තියෙන පුංචි පාඩකයක්. මම අද ඔයාලට වීඩියෝ එකකින් ගෙනත් දෙන්න. ලංකාවේ දේවල් අරගෙන පිටරටකට පවා යවන්න පුළුවන් විදිහේ හොඳ නිමාවකින් යුත් මැෂින් නිෂ්පාදනය කරලා තියෙන අපේ ආයතනය. ඒ වගේම මේ මැෂින් මිලදී අරගෙන ඔයගොල්ලන්ට පුළුවන් තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන මේ ලංකාවේ ඉහළම තැනකට එන්න. අපේ ආයතනයෙන් ඔයාලට නිර්මාණය කරලා තියෙනවා ලොකු මුදලක් වියදම් කරන්න නැතුව 1,75,000 1,95,000 2,75,000 වගේ දෙයක් වියදම් කරලා ඒ වගේ මුදලක් වියදම් කරලා මේ මැනුවල් අතින් සෙරප්පු කපන යන්ත්‍රය. ඒ වගේම ඉලෙක්ට්‍රික් යන්ත්‍ර. උසස් නිමාවෙන්න. තව කාර්යක්ෂමතාවය වැඩි කරගන්නට මේ වගේ ස්ටිකර් මුද්‍රණ යන්ත්‍ර, ඔටෝ හීට් යන්ත්‍ර මේ වගේ රාශියක් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. මේ සියලුම දේවල් ලංකාවේ අපි නිෂ්පාදනය කරන්නේ මම හරිම ආඩම්බරයෙන් කියන්නේ. අපේ රට ඉතාමත්ම අමාරු තත්යකට වැටිලා කියද්දී මම මේ බිස්නස් එකට අත ගැහුවේ. අද මම හොඳ තැනකට ඇවිල්ලා ඉන්නම්. මගේ අර්ථ සේවකයෙක් ගොඩක් වැඩ කරනවා. අපි ආයතනයේ ඔයගොල්ලන්ගේ උදව්වෙන් අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන අපේ ආයතනයේ නිෂ්පාදනය කරන පාවහන්. හොඳයි. අපේ ආයතනයේ නිෂ්පාදනය කරලා තියෙනවා පාවහන් නිෂ්පාදනය කරලා ජීවිතේ යම් කිසි ස්ථාවරයක් හදාගන්න කැමති සිටින ඔයාලා වෙනුවෙන් මැනුවල් යන්ත්‍ර ඒ වගේම ඉලෙක්ට්‍රික් යන්ත්‍ර නිර්මාණය කරලා තිබෙනවා. අපේ යන්ත්‍රවල මිල ගණන් මෙහෙමයි 1,75,000න් පටන් ගන්නවා 1,95,000 2,75,000 ලක්ෂ 4. එයින් එහාට මැෂින් තියෙනවා. අද මම විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්න හේතුවේ අපේ රටේ ගොඩක් අය ඉන්නවා මාසිම වැඩ කරලා පුංචි පඩියක් අතර ගන්න කට්ටිය. මම යාළුවට ආරාධනා කරනවා අපේ ආයතනයත් එක්ක එකතු වෙලා මැෂින් මිලදී අරගෙන ඉතාමත් කෙටි කාලයකදී හොඳ ව්‍යවසායකයෙක් කියලා ලංකාව ඉහළටම යන්න අපිත් සමග අත්සල් බැඳගෙන ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකකින් ගන්න පුළුවන් දේවල් තියෙනවා නම් අරගෙන පාවන් නිෂ්පාදනය කරලා ජීවිතේ දිනන්න බලාපොරොත්තු වෙන ඉන්න කට්ටියට මම ආරාධනා කරනවා පොඩ්ඩක් රැඳී සිටින්න මේ වීඩියෝ එකත් එක්ක. මම මුලින්ම පෙන්වන්නම් මේ මැනුවල් පාවන් නිෂ්පාදන යන්ත්‍රයෙන් කොහොමද පාවන් නිෂ්පාදනය කරගන්න මුලින්ම තෙරප්පු වඩියක් කපාගෙන කියලා. උදේට බලන්න මේ වගේ මැෂින් එකක් ගන්නකොට ගොඩක් ආයතන තියෙනවා මේකෙන් ගොඩක් බලයක් යොදන්න ඕනේ මේ පාවන් නිෂ්පාදනය කරන පාවන් තෙරප්පු කපා ගන්න. මම අද තනි අතින් කපලා පෙන්නනවා කිසිම බරක් යොදන්න නැතුව මෙන්න මේ ආකාරයට මේ තෙරප්පු කපා ගන්න පුළුවන්. අපි ඒක පැත්තක් දකුණ සෙරප්පුව කැපුවා නම් වම් අත පැත්ත කපන්නේ සීට් එක පෙරලලා මෙන්න මෙහෙම තියලා මේ ආකාරයට අද කරනවා. එතකොට සෙරප්පුව කැපෙනවා. මම විස්තරාත්මකව පාවන් නිෂ්පාදනය ගැන මුලින් ඉඳලම ඔයාලට කියලා දෙනවා. හොඳ උනන්දුවෙන් මේක බලන්න. මගෙන් නැතත් වෙන කායෙන් හරි මැෂින් එකක් ගත්තොත් මේක හරියට වැදගත් වෙනවා. මොකද ගොඩාක් අයට මැෂින් මිලදී ගත්තාම තාක්ෂණික දැනුම දෙන ආයතන අඩුයි. මැෂින් එක වික්ක අත පිය දාගත්තා. ඉතින් යාළුවයි ගන්න ඉවරයි. නමුත් මම එහෙම කරන්නේ නැහැ. මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. කොහෙන් මැෂින් එකක් ගත්තත් ඔයාලට පාවන් නිෂ්පාදනය පිළිබඳව හොඳ දැනුමක් දෙන්න ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්නට ඕනේ රුවන්වැල්ලේ සංජු ශ්‍රීපල්ස් ආයතනයේ අපි මේ මැෂින් නිෂ්පාදනය කරන්නේ අපිමයි. අපි මෙයාකට ගෙනල්ලා කපලා අපි නිෂ්පාදනය කරනවා. පිටරටකින් ගෙනාවා වගේ උසස් නිමාවකින් මේ මැෂින් එක තියෙනවා. වසරක වගකීම් කාලයක් හිමි වෙනවා. ඒ කාලය තුළද මැෂින් එක ඔයාලට භාවිතයට ගන්න බැරි තත්ත්වයට මොනවා හරි ගැටලුවක් වුණොත් අපි ආයතනයට ගිහලා ඔයගලන්ට මැෂිමක් අලුතෙන් අරන් යන්න පුළුවන්. කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඒ වගේම ලංකාව පුරාම ප්‍රවාහනය අපි නොමිලේ ලබා දෙනවා. ගෙදරට ගිහිල්ලා පාවන් නිෂ්පාදනය පිළිබඳව හොඳ දැනුමක් ලබා දෙනවා. හොඳයි. මම ඉස්සෙල්ලා කපලා පෙන්නුවේ මැෂින් එකෙන්ම අපි මෙන්න කාන්තා පාර්ශ්වයට වැඩ කරන්න පුළුවන් බෑග් කියලා අපි බලමු. උදේට බලන්න. හරි. හරි. ලොකු බරක් එදෙන ඔයාලා දැක්කනේ. ඔන්න මේ ආකාරයට අපි අනිත් පැත්තේ අඩියත් අපි ආයතන කිමු කපන්නේ. එතකොට ගොඩක් අයට ගැටලුවක් තියෙනවා මේක කාන්තාවන්ට වැඩ කරන්න අමාරුයි කියලා. කිසිම අපහසුතාවයක් නැහැ. දවසට සෙරෙප්පු ජෝඩු 1000ක් නම් මේකෙන් කපන්න පුළුවන්. හොඳයි අපි බලමු මේ කපාගත්තු සෙරෙප්පු ජෝඩුවකට මෙන්න මේ වගේ ස්ටිකර් එකක් කොහොමද අලවන්නේ කියලා. මේ ස්ටිකර් ගම්පහ SK ආයතනයෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මෙන්න මෙහෙම මේ සෙරෙප්පුවට තියලා අපි මෙන්න මෙහෙම තියලා ප්‍රෙස් කරනවා තප්පර 5ක් 10ක් අතර කාලයක්. ඔයාලා කවුරු නම් මේ වීඩියෝ එක ඉගෙන ගත්තට කමක් නැහැ. මම කිසිම තරහක් නැහැ. ඉගෙනගෙන හරියට වැඩක් කරලා ලංකාවේ හොඳ තැනකට එන්න කියලා මම කියන්නේ. මෙන්න බලන්න. මේක අපි ස්ටිකර් ඇලෙවුවා කියලා හොයන්නවත් බෑ. සාමාන්‍යයෙන් ඉම්පෝට් කරපු සෙරෙප්පුවක් වගේ ලස්සනට තියෙනවා. මෙන්න ආයෙ පාරක් බලන්න ස්ටිකර් එක ගහන විදිය. මෙන්න මෙහෙම තිබ්බා. මෙන්න මේ විදියට තප්පර 5ක් 10ක් අතර. මේක මැනුවල් එකකින් කරන්න මෙහෙමයි. ඉලෙක්ට්‍රික් එකකින් කරනකොට මේකට වඩා ගොඩක් පහසුයි. නමුත් අද මම මැෂින් එක හඳුන්වලා දෙන්නේ පුංචියට පටන් ගන්න ඉන්න ඔයාලා වෙනුවෙන්. ඊගාව දවසේ අපි ඉලෙක්ට්‍රික් මැෂින් එක පිළිබඳව වීඩියෝ එකක් කරමු. වෙන්න. හොඳයි. අපි දැන් මේ අඩි දෙකම මේ ආකාරයට ස්ටිකර් print කරගත්තා. හොඳයි අපි ඊළඟට බලමු මම මේ කරපු දෙයම
අර ගැහණු කෙනෙකුට කොහොමද ස්ටිකර් පින් කරනකොට අමාරුවක් තියෙද යාලට ගැටලුවක් තියෙද හොඳයි මෙයා පුරුදු කෙනෙක් නෙවෙයි අද තමයි මේ ආයතනයට ආවේ ඕන්නම තප්පර 5ක් 10ක් අතර කාලයක් මේක තියන ඉවරලා අපි හරි දැන් ඔය ලිවර් උස්සලා සිරප්පු අතර ගන්නවා හරි දැන් කිසිම බයක් නැතුව ඒ රිලීස් පේපර් එක රිලීස් කරනවා බය නැතුව අදලා දාන්න හරි දැක්කනේ මේ කිසිම පුරුද්දක් නැහැ ලස්සනට ආවා හොඳයි අපි ඊළඟට බලමු ඒ ස්ටිකර් කරා වගේම මේ මැෂින් එකෙන්ම කොහොමද එම්බෝස් සිරප්පුවක් කරගන්නේ අපේ මැෂින් සෙට් එකත් ඔයාලට එකම මේ වගේ එම්බෝස් මෝල්ඩ් 10ක් හම්බ වෙනවා මෙන්න මෙහෙම තමයි අපි එම්බෝස් කරන්නේ මේ oven එකේ තියලා රත් කරලා මේ රත් වෙන අඩිය අරගෙන අර වගේම අපිට 5ක් 10ක් අතර කාලයක් ඒ කාලය ඇතුළේදී කාලය තප්පර 6-7ක් වුණත් 5 වුණත් ඒක ගැටලුවක් නැහැ ඉතින් මෙහි ආකාරයට හිර කරගෙන ඉඳලා යතරපුවාම මේ ඩිසයින් එක මෙහෙම ලස්සනට එම්බෝස් වෙලා එනවා අපි බලමු ඊළඟ අඩියත් ඒ විදිහටම කරලා මේකට තින්ත වියදමක්වත් යන්නේ නැති නිසා හොඳ ලාභයක් ලබන්න පුළුවන් හොඳ නිමාවකින් එනවා කරන්ට් බිල විතරයි යන්නේ මෙන්න මේ ආකාරයට දැන් අපි අඩි දෙකම එම්බෝස් කරනවා හොඳයි දැන් මේ මැනුවල් සෙරප්පු කපන මැෂින් එකෙන්ම තමයි මේ ස්ටිකර් print කරන්නේ මේ එම්බෝස් කරේ කොහොම එකේ ඒ කියන්නේ මේ මැෂින් එකට අපි කෑලි 8ක් දෙනවා මේක 18-1 මැෂින් එකක් ඔයාලට ලංකාවේ තියෙන ලොකුම මැෂින් එකකින් පාවාන් නිෂ්පාදනය කරන ආයතනයක් එක්ක හැප්පෙන්න පුළුවන් මේ පුංචි මැෂින් එකේ. මාද මේ පුංචි මැෂින් එක ගැන අඳුරලා දෙන්නේ ලොකු මුදලක් වියදම් කරලා ව්‍යාපාරයකට අත ගහන්න කට්ටියට සල්ලි නැති නිසා කවදා හරි හොඳ තැනකට එනකම් මේ මැෂින් එක ඇති බය නැතුව මිලදී ගන්න. හොඳයි දැන් අපි කපාගත්තු ස්ටිකර් ගහපු සෙරප්පු දෙකටයි එම්බෝස් කරපු සෙරප්පු දෙකටයි පටි දාන විදිය බලා ගමු මෙන්න මෙහෙමයි. මේ පටි වල තියෙනවා වම් දකුණ කියලා ඒක හොඳට මතක තියාගන්න left right. ඒක මාරුනොත් සෙරප්පු දානකොට කකුල පැත්තකට යනවා. මෙන්න මේ විදියට පටි දාන්න. අත්තර කර ගන්න බෑ. හොඳයි ඊළඟට අපි මේ වගේ මල්ලච්චු හදලා තියෙනවා මේක මැෂින් සෙට් එකක් එක්ක ඔයාලට ෆ්‍රී දෙන්නේ නැහැ මේ මල්ලච්චුවක් ඔයාලට අපෙන් මිලදී ගන්න පුළුවන් ලොකු ගාණක් වෙන්නේ නැහැ මෙන්න මේ වගේ තියලා මේක අපිට මිටියක් වුණත් එකපාර තියලා මේ මල් ටික කපා ගන්න පුළුවන් මේ මැෂින් එකේ මැනුවල් මැෂින් එකෙන්ම මේ ඔක්කොම කර ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කපපුවාම මේ මල් ගොඩ එකපාර මේකෙන් කැපෙනවා අපි බලමු එහෙම කපාගත්තු මේ මලක් අල්ලලා මේ මූලිකව හදපු සෙරෙප්පුවට අපි කොහොමද තව කීයක් හරි වැඩිපුර ගන්න වැඩි අගයක් එකතු කරගන්නේ කියලා. මෙන්න බලන්න. තප්පරෙන් මේ මල ඇලෙනවා. ඒකට අවශ්‍ය ගම් වර්ග මංගාව තියෙනවා. මේ තියෙන රුපියල් 140ක් වගේ වියදමක් කරලා වැඩි ඉවර කරපු සෙරෙප්පු දෙක. හොඳයි. අපි මේ ඉස්සෙල්ලා හදුවා මේ children සෙරෙප්පු දෙක. මේකේ හදලා තියෙන්නේ ෂූටින් මාටින් කාටුන් එක තමයි හදලා තියෙන්නේ. ඒතර අපිට පුළුවන් ඒකට ගැළපෙන මෙන්න මේ වගේ පොඩි ඩිසයින් එකක් අරගෙන මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. පොතේ මම අද දවසේ පෙන්වුවා මේ මැනුවල් මැෂින් එකක් පුංචි වියදමක් කරලා කොහොමද කාන්තා පාර්ශ්වයටත් පිරිවි පාර්ශ්වයටත් මේකෙන් වැඩ කරන්න පුළුවන් විදිය මම පෙන්වුවා. ඒ වගේම මම කැමති මේ වීඩියෝ එක අතරතුරේදී ඔයගොල්ලෝ මේ ව්‍යාපාරයට අත ගහනවා නම් මේ ගැන හොඳ උනන්දුවෙන් අවධානයෙන් මේකට අත ගහන්න. මොකද ලංකාව පුරාම විසිරලා තියෙන මැෂින් නිෂ්පාදන ආයතන කොහෙන් මැෂින් එකක් ගත්තත් කමන්නේ ඒ තැනට යන්න. ඔයාලට දුරයි යන්න බෑ. මට වෙලාව නෑ වගේ දේවල් කෙලිවරලා ඒ ආයතනයට යන්න නැතුව ඉන්න එපා. අනිවාර්යයෙන් මැෂින් එකක් ගන්නවා නම් ඒ කැපවීම ඔයාලගේ තියෙන්න ඕනේ. ඒ ආයතනයට ගිහිල්ලා විශේෂයෙන්ම මැෂින් එක බලන්න. Tamanට වැඩ කරන්න පුළුවන්ද? වීඩියෝ වලින් විතරක් බලලා ඒවා කරන්න එපා. කියලා Tamanට වැඩ කරන්න ලේසිද මේ කියනවා වගේ මේක කියනවාද? අනන්‍යතාවය තහවුරු කරන්න. මොකද දැන් අපි මෙච්චර කාලයකට වග කියනවා මෙච්චර කාලයකට මැෂිමට මැෂිම දෙනවා කියලා කිව්වට ඔයාලා ගිහිල්ලා ඉල්ලගන්නේ කොහෙන්ද? ගන්න නැතුව ඔන්ලයින් ඕඩර් කරලා මැෂින් එකක් ගත්තාම ඒ වගකීම ඉල්ල ගන්න ඒ ආයතනයේ තියෙන්නේ කොහෙද කියලා ඔයාලා මුදල් ගන්නවා. ඉතින් මම නම් මගේ ආයතනේ වාට ආයතනේ නාමපුවරුව ඉඳලා දානවා. මම රුවන්වැල්ල අඟුරුවැල්ල ඉන්නේ. ඕන කෙනෙක් දන්නවා. විශේෂයෙන්ම කියනකොට මේ මැෂින් ගොඩක් උසස් තත්ත්වයෙන් මම නිර්මාණය කරලා තියෙන්නේ මේක ලංකාවේ අපිම හදන මැෂින් එකක්.
ගොඩාක් පිටරටින් මැෂින් එකකම් බලා ඉන්න යුගයක මේ අපි ලංකාවේ දැන් නිර්මාණය කරා මට නම් හරි ආඩම්බරයි. පාරායිනේ රෙදි කෑල්ලක් උඩ සෙරෙප්පු 15ක් දාගෙන විකුණපු මම අද ලංකාව පුරාම මැෂින් අලෙවි කරලා හොඳ නමක් දිනාගෙන ඉන්නවා. රටට ලොකු සේවයක් කරා, ලොකු ව්‍යාපාරිකයෝ සංඛ්‍යාවක් බිහි කරා. අලුතින් ව්‍යාපාර වලට එකතු වෙන්න බලාපොරොත්තු වෙන්න ඔයාලා වෙනුවෙන් තමයි අද දවසේදී මම වීඩියෝ එක ගෙනාවේ. මම නැවතත් කියන්නට කැමතියි මේ මගේ දුරකථන අංක දෙක 076 56 674 076 22 11 මේකට අමතරව මම කිසිම දුරකථන අංකයක් මේ ඔන්ලයින් පේජ් වලින් දාලා නැහැ. හොඳට මැෂින් එකක් ගන්නවා නම් රුවන්වැලි සනිදසිකස් ආයතනය කියන නම තහවුරු කරගෙන ගන්න. මොකද මගේ නමින් මේ SS තමයි මගේ බ්‍රෑන්ඩ් එක. මේ ළඟින් යන වෙන අකුරු දාලා ඉවරලා ගොඩාක් අය ෆේක් නිර්මාණ කරනවා. ඒකින්ද මට කමන්නේ යාළකින් ගත්තොත් මට කිසිම ගැටලුවක් නැහැ. නමුත් අමාරු වෙටෙන්නේ නැතුව හරි තැනට යන්න. මම අන්තිමට කියන්නේ දියුණු වෙන්න කෙටි මාර්ග නැහැ. උත්සාහවන්ත වෙන්න, උනන්දු වෙන්න. දියුණුව කියන එක ඊටම ළඟ තියෙන්නේ. ඒ කෙටි ඈත තියෙන මාර්ගය ලං කර ගන්න පුළුවන් තමන්ගේ උත්සාහය උනන්දුව මත. ආයුබෝවන් සුබ දවසක් වේවා.